House of Astrology Candy YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්න අතර ඔබට සුබම අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. 2025 අප්‍රේල් 14 වෙනිදා පාන්දර උදාවන සංක්‍රාන්ති ලග්නයේ අනුව උෂම ලග්න ඔබට කෙසේද බලමු. චන්ද්‍රයා 6 වන භාවයේ සිට ලග්න අධි යෝගයෙන් සහ රවි ග්‍රහය පැය කිහිපයකට පසු උච්ච වීම නිසා මයුරපාල යෝගයෙන්ද සිකුරු උච්ච වීම නිසා මාළවී යෝගයේ 11 වන භාවයේ යෙදීම අනුවද උෂම ලග්නයට සුබ වසරක් වන්නේය. සිතූ දේ ඉෂ්ට කරගන්නට පුළුවන් වෙයි. විශේෂ දියුණුවකට මඟ පෑදෙන වසරක් වන්නේය. තනතුරු වලින් ඉහළයයි. තත්වයට සුදුසු තනතුරු ලැබෙයි. පින පළ දෙන වසරකි. නිදහස සැනසීම සහ ප්‍රීතිය ගෙන දෙයි. ධනලාභ මුදල් ලාභ තරමක් බලාපොරොත්තු විය හැකිය. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙන කාලයකි. සිතේ තිබුණ බලාපොරොත්තුවක් ඉටු වන්නේය. අලංකාර වස්තුව ලැබෙන වසරක් වන්නේය. ආදර සම්බන්ධතා වලින් ප්‍රීතියද සැනසීමද ඒවා දියුණුවට යාමද ස්ථිර වේ. සමාජයෙන් උෂම ලග්න ඔබට හොඳ තැනක් සැලකිල්ලක් ලැබෙන වසරකි. භෝජන සංග්‍රහ ප්‍රීති උත්සව ආදියට සහභාගී වීමට හැකියාව පවතින වසරක් වන්නේය. 2025 මැයි මාසයේ 15 වෙනිදායින් පසු ගෙදර දොරේ කෑම බීම ආදියෙන් වඩා හිඟපාඩු ඇති නොවේ. විභාග වලින් සාමර්ථ්‍ය ඇති කරයි. සුදුසු වයස නම් විවාහය සිදු වෙයි. සියලු කටයුතු වලින් ලාභද වැඩි දියුණුවට යන වසරකි. ධනලාභ ලැබී උසස් තත්ත්වයකට පත්වේ. ශරීර සනීපය ඇති කරයි. දරුවන් සිටින උෂම ලග්න අයට නම් එම දරුවන්ට අපල ඇති කරයි. එම දරුවන් අනතුරු වලට වැටෙන අවසානවන්ත කාලයක් දරුවන්ට අත්වන්නට පුළුවන්. එම නිසා දරුවන් පරිස්සම් කරගන්න. 2025 මැයි 20 පසු දරුවන්ට හොඳ සිදුවන්නේය. උෂම ලග්නය ඔබ මැයි 20 පසු ගෘහවාසීන් සමගත් අවටාය සමගත් අවුල් වියවුල් කරගන්නට සිදුවන කරුණු මතු කරයි. එය නොතේරුම් කමින් හෝ මෝඩ කමින්ද ඔවුන් සමග විරුද්ධ වීම නියමයක් වන්නේය. බදු කාර්යයන්ගෙන්ද කුලී කාර්යයන්ගෙන්ද කරදර මතු කරයි. ඥාතීන් සමග අවුල් වියවුල් මතු කරන්න ඉඩ තිබේ. තද තිගැස්සීම් ඇතිවන කාලයකි. ඒ වගේම සිතට බය දැනීම අනතුරු වලට මුහුණ පාන්නට සිදුවේ. රෝග වශයෙන් උණ ආබාධයක් හෝ ආහාර නොදැරීමේ රෝග ලේ දෝෂ සාදන්නට පුළුවන්. වෘෂභ ලග්න ඔබේ චරිත ගතිගුණ නරක වන්නට පුළුවන්. සිතට ප්‍රීතිය සැනසීම ඔබ විසින්ම නැති කරගන්නට වැඩ සිද්ධ කරගනී. ගෙදර තනියම විසීමට අකමැත්තක් දක්වයි. වෘෂභ ලග්න ඔබට හොඳ දේවල් මතු කර ගැනීමට පහසුකම් වැඩි නිසා කල්පනාවෙන් කටයුතු කරගන්න. එවිට ඔබට සැනසීම ළඟා කරගන්නට පුළුවන් වෙයි. ආගමික කටයුතු වලින් සැනසීම ළඟා කරගන්න. වෘෂභ ලග්න ඔබේ ජන්ම පත්‍රයේ සඳු හේවත් චන්ද්‍රය 4 වන භාවයේ හෝ 11 වන භාවයේ සිටින අයට අපල වැඩි කරයි. පරිස්සම් වන්න. ඔබේ ජීවිතය මෙම වසර තුල සාර්ථක කරගන්න වෘෂභ ලග්න ඔබට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට තෙරුවන් සරණයි.